හැමෝම සාදරයෙන් පිළිගන්නවා ICT චරිත් වික්‍රමසිංහ YouTube channel එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ A level ICT syllabus එකේ තියෙන 12 වෙනි පාඩම. ඒ කියන්නේ e-business පාඩම නැත්නම් අපි කියනවා විද්‍යුත් ව්‍යාපාර කියන පාඩම. මේ පාඩමෙන් අපි ව්‍යාපාර ලෝකයේ තුල තොරතුරු තාක්ෂණය යොදා ගන්න ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු අපිට කතා කරන්න තියෙන පළවෙනි මාතෘකාව මොකක්ද කියලා. ඔයගොල්ලෝ මේ පෑනක් අරගෙන මේ නෝට් එක ලියලා තියාගන්න. නැත්නම් මේක නිකන් බැලුවා කියලා වට තේරුම් ගන්න හැකියාව ලැබෙයි. නමුත් මේක මතක තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවානේ. පළවෙනි මාතෘකාව තියෙනවා අංකිත ආර්ථිකය. අපි බලමු මේ අංකිත ආර්ථිකයක් කියන මාතෘකාව සාකච්ඡා කරන කලින් අපි මේ අංකිත කියන කොටස අයින් කළා මුලින්ම බලමු ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා. right. එතකොට මේ ආර්ථිකයක් කියන්නේ මොකක්ද? අපි ඒක සරලව ගමු. අපිට තරම් මේක ගැඹුරට අධ්‍යයනය කිරීමට අවශ්‍ය නැහැ. අපි ආර්ථිකයක් කියලා සාමාන්‍යයෙන් කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, ඒවා පාරිභෝජනය, බෙදා හැරීම, ඊට පස්සේ මූල්‍ය හෝමාරුව, right. මෙන්න මේ සියල්ල සමස්තයක් ලෙස ගත්තොත් එහෙම අපි ඒකට ආර්ථිකයක් කියලා හඳුන්වනවා. ඒතර මේ රූපය බැලුවොත් එහෙම ඔයාලට එක පොඩි දල අවබෝධයක් ලැබේ සරලව. right. ඒතර මේ රූපයේ තියෙනවා බලන්න නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒකෙන් නිෂ්පාදනය කරනවා භාණ්ඩ. right. ඒක අපි හිතමු මෝටර රථ නිෂ්පාදනය කරනවා. ඒතර මේකට ගැනුම් කරුවෝ ඉන්නවා, පාරිභෝගිකයෝ ඉන්නවා නේද? එතකොට ඒගොල්ලෝ ඒවා මුදල් ලබා දීලා නේද ඒවා මිලදී ගන්නවා. ඊට පස්සේ දැන් පහළ තියෙන රෝහලක්. රෝහලෙන් භාණ්ඩ නෙමෙයි මොනවද දෙන්නේ? රෝහලෙන් අපිට සේවාවන් ලබා දෙනවා. එතකොට මෙතෙන්දී හෝමාරු වෙන්නේ සේවාවන්. සේවාවන් නිෂ්පාදනය කරනවා. right. එතකොට මුදල් සමහර විට ප්‍රයිවට් හොස්පිටල් එක ගන්න ඒකට මුදල් හෝමාරුවක් සිදු වෙනවා. right. මේ සමස්තයක් එස මෙතන ඒතර කුඩා පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. අපි නම් දැන් ආර්ථිකය කියන මාතෘකාව සාකච්ඡා කරා. ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ සිලබස් එකේ තියෙන දෙයක් නෙමෙයි. ඒතර මේ අංකිත ආර්ථිකයක් කියන්නේ මොකක්ද? යම්කිසි ආර්ථිකයක් මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් මත රඳාපවතිනම් අපි ඒකට කියනවා මොකක් කියලාද? අංකිත ආර්ථිකයක් කියලා. ඒතර බලන්න අපි දීලා තියෙන ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා. පරිගණක තාක්ෂණය, අංකිත sannivedana ජාල හා මුදුකාංග වැනි අංකිත තාක්ෂණයන් මත රඳාපවතින නැත්නම් පදනම් වූ ආර්ථිකයක් අපි අංකිත ආර්ථිකයක් කියලා හඳුන්වනවා. එතකොට මේ ආර්ථිකය තව නම් වලින් අපි හඳුන්වනවා අන්තර්ජාල ආර්ථිකය කියනවා, නැත්නම් වෙබ් ආර්ථිකය කියලාත් මේකට අපි කියනවා. චුට්ටක් හිතන්න මේ තියෙන ආර්ථික ක්‍රමය මත අන්තර්ජාලය හා ඒ වගේ අංකිත තාක්ෂණයන් බිඳ වැටුනොත් එහෙම මේ කොහොමද මේ ඒ තාක්ෂණයන් නැතුව මේ ආර්ථිකය ගෙන යන්නේ කියන එක ඊටාම අභියෝගාත්මක කාරණයක්. right. අපි දැන් කතා කරන්න යන ඊළඟට අංකිත ආර්ථිකයේ පවතින නව ව්‍යාපාර ක්‍රම ගැන. හරි. මෙතන සඳහන් කරලා තියෙනවා ව්‍යාපාර ක්‍රම තුනක්. පළවෙනි එක ප්‍රතිවෙන්දේසිය, ඒ කියන්නේ රිවර්ස් ඔක්ෂන්. දෙවෙනි එක කණ්ඩායම් ලෙස මිලදී ගැනීම, ඒ කියන්නේ group purchasing. තුන්වෙනි එක වෙළඳපළ, ඒ කියන්නේ මාකට් ප්ලේස්. අපි දැන් මේ මාතෘකා තුන එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. අපි බලමු සාමාන්‍ය වෙන්දේසියක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් එහෙම සාමාන්‍ය වෙන්දේසියක් පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. right. අපි එනම් මේ වීඩියෝ එකට යමු වෙලා ඉන්න. All right, 2 million I'm offering. Going at 2 million over there. Luxury side. Going at 2 million. Going at 2 million once. 2.1 over there. Luxury Sekai. Going at 2.1. 2.2. Luxury Sekai. 2.3 over there. Luxury Visitunai. Visitunai Panai. Visitunai Hattabai. Visi Hadarai. Visi Hadarai. 2.4 over here. Going at 2.4 million. Going at 2.4 million once. Going at 2.4 million twice. Luxury Hadarai. 2.4 million once. Why? We are giving it now. right. ඔයා මේ වීඩියෝ එකෙන් දැක්කා මෙතන ගැනුම් කරුවන් ගොඩක් ඉන්නවා. ඒ පිරිසක් වට වෙලා ඒකට ලංසු ඉදිරිපත් කරන ඒගොල්ලෝ තමයි ගැනුම් කරුවා. ඒතර මේ විකුණුම් කරුවෙක් විදියට ඒ විකුණුම් කරුවගේ නියෝජිතයෙක් එතන ඉන්නවා.
ඔහු මේ ගැනුම්කරුවන්ගේ ලන්සු ලබා ගන්න. එතකොට අපි මේ දැක්ක වාහනයක් තියෙනවා. ඒ වාහනය සඳහා එක එක පුද්ගලයන් ගැනුම්කරුවන් ලන්සු ඉදිරිපත් කරනවා. ඒතර එක්කෙනෙක් කියනවා මම මේකට ලක්ෂ 20ක් දෙන්න. ඊට තව එක්කෙනෙක් කියනවා මම මේකට ලක්ෂ 21කමාරක් දෙන්න. තව එක්කෙනෙක් කියනවා මම මේකට ලක්ෂ 22ක් දෙන්න. ඒ වගේ එන්න භාණ්ඩයේ මිල ඉහළ නංවමින් ලන්සු ඉදිරිපත් කරනවා. ඒතර මේක තමයි සාමාන්‍ය වෙන්දේසිය. මෙතෙන්දී ඉන්නේ විකුණුම්කරුවෙක් සහ ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක්. නමුත් අපි රිවර්ස් ඔක්ෂන් එකක් නැත්නම් ප්‍රතිවෙන්දේසියක් ගත්තොත් එහෙම මේකට හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒකෙදි ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ. මෙතෙන්දී ඉන්නවා ගැනුම්කරුවන් එක්කෙනෙක් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක්. සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් කියලා කියනවා අපි. ඒතර මේකෙදි අපි හිතමු අපිට අවශ්‍ය වෙනවා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න. අපි හිතමු මට උනේ ටිකක් විශේෂ වර්ගයේ කාර් රථයක් මිලදී ගන්න. මම එතකොට යම්කිසි ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරලා විකුණුම්කරුවන්ට ප්‍රකාශ කරනවා මට අවශ්‍ය වෙනවා මේ වගේ මෝටර රථයක් මිලදී ගන්න. මම මේකට ලක්ෂ 50ක් 60ක් අතර මිලක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට විකුණුම්කරුවන් එකතු වෙලා මේකට ලන්සු තබනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් කියන්න පුළුවන් මම මේක ලක්ෂ 59කට ගෙනලා දෙන්නම් කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියන්න පුළුවන් මම මේක ලක්ෂ 48ට ගෙනත් දෙන්නම් කියලා. රයිට්. ඒතර එක එක මිල ගණන් වලට එක එක පුද්ගලයන් විසින් ලන්සු ඉදිරිපත් කරනවා. ඒතර අපි සාමාන්‍යයෙන් නම් මිල අඩුම ලන්සු ඉදිරිපත් කරපු ඒ විකුණුම්කරුවව තෝරගන්නවා. නැත්නම් සැපයුම්කරුවව තෝරගන්නවා. සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙන්න පුළුවන් එක එක විකුණුම්කරුවන් විසින් සපයන සේවාවන් මත ඔවුන් දිනාගෙන තියෙන නම මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ භාණ්ඩයක් මිලදී ගන්න ගියාම අඩුම මිල නිකුත් කරන විකුණුම්කරුවව තමයි අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ. right. දැන් ඔබට තේරෙන්නේ නැති සාමාන්‍ය වෙන්දේසියක විකුණුම්කරුවන් එක්කෙනෙක් සහ ගැනුම්කරුවන් කිහිප දෙනෙක් සහභාගී වෙනවා. නමුත් රිවර්ස් ඔක්ෂන් එක ඒ කියන්නේ ප්‍රතිවෙන්දේසියක ගැනුම්කරුවන් එක්කෙනයි විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් අපි කියන සැපයුම්කරුවන් එකතු වෙලා මේ භාණ්ඩය සඳහා නැත්නම් සේවාව සඳහා මිල නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ලන්සු තබනවා. ඒතකොට මේකෙදි අඩුම ලන්සුව තබු පුද්ගලයාට නැත්නම් අපි කියනවා සැපයුම්කරුවාට මේ භාණ්ඩය සැපීමේ අවස්ථාව හිමි වෙනවා. ඒතර මේ ක්‍රමයේදී වාසියක් විදිහට අපිට කියන්න පුළුවන් භාණ්ඩ මිලදී ගන්න පුද්ගලයාට වාසියක් වෙන්න පුළුවන්. මොකද සැපයුම්කරුවන් විසින් එකිනෙකා මිල අඩු කරමින් ලන්සු තබන නිසා මේක භාණ්ඩ මිලදී ගන්න පුද්ගලයාට වාසිසහගත වෙනවා. ඊට පස්සේ මාතෘකාව කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. අපි කියනවා group purchasing කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් භාණ්ඩ මිලදී ගද්දී භාණ්ඩ ප්‍රමාණය විශාල වෙද්දී ඒ සැපයුම්කරුවන් විසින් නැත්නම් විකුණුම්කරුවන් විසින් ටිකක් අඩු කරලා අපිට භාණ්ඩ සපයනවා. දැන් අපි සාමාන්‍ය සිල්ලර බඩු කඩේකට ගිහිල්ලා ගන්නවට වඩා තොග බඩු කඩේකට ගිහිල්ලා භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගත්තොත් අපිට අඩු ගන්නට ඒවා ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතර මේකත් ඒ වගේ ක්‍රමයක් කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. අපි උදාහරණයක් විදිහට මෙහෙම බලමු. අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් භාණ්ඩ මිලදී ගද්දී අපි ලබා ගන්නා ඒකක ප්‍රමාණය වැඩි වෙනවා නම් අපිට භාණ්ඩය ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් වෙනවා. අන්නේ වාසිය සලකලා තමයි මෙන්න මේ ක්‍රමය ගොඩනැගෙන්නේ. ඒතර මේකෙදි පුළුවන් යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන් කිහිප දෙනෙක්ට නැත්නම් සමූහයක් එක් වෙලා භාණ්ඩ සමූහයක් ලෙස මිලදී ගැනීම. ඒ කියන්නේ එක්කෙනෙක් තනිව ගිහිල්ලා එක භාණ්ඩයක් ගන්න නැතුව මේ භාණ්ඩයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන කණ්ඩායමක් එකට එකතු වෙලා භාණ්ඩ මිලදී ගැනීම. අපි හිතමු ෆාමසි තියෙනවා. ෆාමසි වල සියලුම හිමිකරුවන් එකතු වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය වෙන බෙහෙත් එකපාර ලොකු ඕඩර් එකක් විදිහට යම්කිසි ආයතනයකට යෙදුවොත් එහෙම ඒ ඕඩර් එකේ තියෙන ක්වොන්ටිටි එක වැඩි නිසා ඒ ඕඩර් එකේ තියෙන පරිමාණය වැඩි නිසා අපිට භාණ්ඩ මිලදී ගැනීමේදී සහන හිමි වෙනවා. ඒ කියන්නේ මිල අඩු කිරීමක් වට්ටම් වගේ දේවල් සිදු වෙනවා. ඒතර මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරොත් එහෙම මේ භාණ්ඩ මිලදී ගැනීමේදී අපි කියනවා බාගෙන් පවර් එක. ඒ කියන්නේ කේවල් කිරීමේ හැකියාව වැඩි වෙනවා.
මේ භාණ්ඩ මිලදී ගැනීමේදී හේතුව තමයි භාණ්ඩ ඉතා විශාල ප්‍රමාණයකින් මිලදී ගන්න නිසා. ඒතර මේ කණ්ඩායම් මිලදී ගැනීම කියන්නේත් මෙන්න මේ වගේ ක්‍රමයක්. ඊට පස්සේ තියෙනවා ඊ වෙළඳපොළ කියන මාතෘකාව නැත්නම් අපි කියනවා මාර්ගගත වෙළඳපොළ කියලා. අපි ගත්තොත් මේ වෙළඳපොළක් කියන වචනේ වෙළඳපොළක් කියන්නේ මොකද්ද? වෙළඳපොළක් කියන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් කියන මේ පාර්ශවයන් දෙක හමු වෙලා ගනුදෙනුවක් කරන ස්ථානයක් තමයි වෙළඳපොළක් කියලා කියන්නේ. ඒතර අපි මාකට් එකට යනවා බඩු මිලදී ගන්න. අපි තමයි ගැනුම්කරුවන්. එතන ඉන්නවා විකුණුම්කරුවන්. අපි ඒගොල්ලොන්ගෙන් බඩු මිලදී ගන්නවා. අපි ඒකට කියනවා වෙළඳපොළක් කියලා. ඒතර මේ මාර්ගගත වෙළඳපොළක් කියන්නේ මොකද්ද? මාර්ගගත වෙළඳපොළක් කියන්නේ මේ වෙළඳපොළ භෞතික ස්ථානයක පවතින එකක් නෙමෙයි. මේක පවතින්නේ මාර්ගගතව. ඒතර මේ මාර්ගගතව වෙබ් අඩවියක් කරහා අපිට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් මේ ක්‍රමේදී ඒ කියන්නේ අපි ගැනුම්කරුවෙක් නම් විකුණුම්කරුවන් ඉන්නවා නම් මේ පිරිස් දෙක හමු වෙන්නේ භෞතික ස්ථානයක නෙමෙයි මාර්ගගත ස්ථානයක්. ඒ කියන්නේ මේක ඇත්තටම පවතින ස්ථානයක් නෙමෙයි වෙබ් අඩවියක් කරහා තමයි ගැනුම්කරුවන් සහ මේ විකුණුම්කරුවන් කියන දෙපාර්ශවය හමුවන්නේ. හරිම ලේසි මතක තියාගන්න. ඒතර මේකට අපි කියන්නේ මාර්ගගත වෙළඳපොළක් කියලා. නැත්නම් ඊ වෙළඳපොළ කියලා අපි කියනවා. උදාහරණයක් විදිහට eBay එක, Amazon එක, right ඒ වගේ වෙළඳපොළවල් ගත්තොත් ඒක භෞතික ස්ථානයක පවතින එකක් නෙමෙයි. අපි වෙබ් අඩවියක් කරහා තමයි ඒ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් හමුවීම සිද්ධ කරන්නේ. ඒතකොට eBay එක ගත්තොත් එහෙම eBay එකේ sellers-ලා ඉන්නවා. ඒ sellers-ලා ඇවිල්ලා භාණ්ඩ ඇතුළත් කරනවා eBay වෙබ්සයිට් එකට. ඒතර අපි වගේ buyers-ලා ගිහිල්ලා එතෙන්ට ඒ වෙබ්සයිට් එක කරා මිලදී ගන්නවා. ඒතර eBay කියන වෙබ්සයිට් එක එතෙන්දී ක්‍රියාත්මක වෙන්නේ මේ ඊ-වෙළඳපොළක් විදිහට. තේරුණාද? right. අපි දැන් ඊළඟ මාතෘකාවට යන්. ඊළඟ මාතෘකාව තියෙනවා අපිට කතා කරන්න අංකිත ආර්ථිකයේ දක්නට ලැබෙන වෙළඳපොළ සංවිධාන වර්ග. ප්‍රධාන වශයෙන් මෙතන තුනක් දක්වලා තියෙනවා. පළවෙනි එක තියෙනවා PO BRIC කියලා. ඒ කියන්නේ ඍජු සාම්ප්‍රදායික වෙළඳපොළ සංවිධාන. දෙවෙනි එක තියෙනවා brick and click කියලා. ඒ කියන්නේ ඍජු හා මාර්ගගත වෙළඳපොළ සංවිධාන. තුන්වෙනි එක තියෙනවා PO click organizations. ඒ කියන්නේ මාර්ගගත වෙළඳපොළ සංවිධාන. right. අපි දැන් එකින් එක මේක සාකච්ඡා කරන්න ගමු. අපි මුලින්ම බලමු ඍජු සාම්ප්‍රදායික වෙළඳපොළ සංවිධානයක් කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ PO BRIC. අපි BRIC කියන්නේ ගඩොල් වලටනේ. ඒතර මේකෙන් අදහස් කරන්නේ මේ භෞතික පමණක් පවතින වෙළඳපොළක්. ඒ කියන්නේ මේකේ ඔන්ලයින් ක්‍රමයකට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඔයාලට භාණ්ඩයක් මිලදී ගන්න ඕන නම් භෞතික වශයෙන් මේ පිහිටලා තියෙන ගොඩනැගිල්ලටම පිවිසෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් ළඟ තියෙන කඩයක්, සීලර බඩු කඩයක්. ඔයාලට භාණ්ඩයක් මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා ඒ කඩේට පිවිසෙන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩ ඒ භෞතික වශයෙන් එතෙන්ටම ගිහිල්ලා මිලදී ගන්න ඕනේ. ඔයාලට ඒක ඔන්ලයින් ක්‍රමයට, ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒතර බලන්න මේ දීලා තියෙන ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා. භෞතික වූ ගොඩනැගිල්ලක් තුල පමණක් භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සිදු කරන සාම්ප්‍රදායික වෙළඳපොළ සංවිධාන PO BRIC ව්‍යාපාර ආකෘතියට අදාළ වේ. තේරුණාද? ඒතර මේකෙදි සමාගමකට භෞතික පැවැත්මක් පමණයි තියෙන්නේ, මාර්ගගත ආකෘතියක් මේකෙදි නොමැත. උදාහරණයක් විදිහට නිවස ආසන්නයේ තියෙන සිල්ලර බඩු කඩයක් ගත්තොත් ඒ සිල්ලර බඩු කඩේට අපි අනිවාර්යෙන් පිවිසෙන්න ඕනේ භාණ්ඩ මිලදී ගන්න. ඒකෙන් ඔන්ලයින් ඕඩර් කිරීමේ හැකියාවක් නැහැ. right. අපි එහෙනම් ඊළඟ මාතෘකාව බලමු. ඍජු හා මාර්ගගත වෙළඳපොළ සංවිධාන. ඒතර මේ වෙළඳපොළ සංවිධානය නැත්තම් මේ වෙළඳපොළ ඍජු ක්‍රමයටත් පවතිනවා, මාර්ගගත ක්‍රමයටත් පවතිනවා. ඒ කියන්නේ භෞතිකව ඔයාලට අවශ්‍ය නම් ඒ වෙළඳපොළ පවතින ස්ථානයට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔඩෙල් එකෙන් ඔයාලට ඕන නම් ගිහිල්ලා ඇඳුම් ගන්නවා නම් ඔඩෙල් එකට ගිහිල්ලා ඇඳුම් තෝරගෙන අරන් එන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ක්‍රමයටත් ඔඩෙල් එකේ වෙබ්සයිට් එක හරහා ඔයාට ඕඩර් කරන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් පීසා හට් එක. ඔයාට ඕන නම් පුළුවන් පීසා හට් එකට ගිහිල්ලා පීසා ගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් වෙබ්සයිට් එක හරහා නැත්නම් ඇප් එක හරහා මේ පීසා ඕඩර් කරලා
ගෙනා ගන්නත් පුළුවන්. ඒතොර ඒකෙදි භෞතික ස්ථානයකත් මේ වෙළඳපොළ පවතිනවා. ඔන්ලයින් ක්‍රමයටත් මේ වෙළඳපොළ පවතිනවා. ඒතොර මේක ඍජු ක්‍රමය සහ මාර්ගගත ක්‍රමය කියන දෙකම එකතුවක් තමයි අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ. ඊළඟ ක්‍රමය මාර්ගගත වෙළඳපොළ සංවිධාන. මේ ක්‍රමයේදී මේ වෙළඳපොළ පවතින්නේ මාර්ගගත ක්‍රමයට පමණයි. ඒ කියන්නේ භෞතික ස්ථානයකට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් කප්රුක. කප්රුකෙන් ඔයාලට භාණ්ඩ මිලදී ගන්නවා නම් ඔයාලට එතෙන්ට ගිහිල්ලා මිලදී ගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ. තේරුණාද? සමහර වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වෙබ්සයිට්ස් වලට භෞතිකව ඒගොල්ලෝ සකස් කරලා තියෙන ප්‍රදර්ශනාගාරයක් නැහැ. ඒගොල්ලෝ ප්‍රදර්ශනාගාරයේ විදිහට පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඒ වෙබ් අඩවිය හරහා තමයි භාණ්ඩ විකිණීම සිද්ධ කරන්නේ. භෞතිකව ඒගොල්ලොන්ට වෙනම ෂොප් එකක් නැහැ. තේරුණාද? ඒතර ඒ වගේ ක්‍රමයකදී අපි ඒකට කියනවා මාර්ගගත වෙළඳපොළ සංවිධානයක් කියලා. ඒ කියන්නේ භෞතිකව පැවැත්මක් නැහැ. ඒ සංවිධානයේ පැවැත්ම තියෙන්නේ මාර්ගගතව පමණයි. අද අපි ඉදිරිපත් කරේ ඔයගොල්ලන්ට 12 වෙනි පාඩමේ මුල කොටස. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ ඉතිරි කොටස ඉදිරිපත් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක නරඹලා ඔයාගේ A level ICT කරන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයාලට ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ ICT චරිත් වික්‍රමසිංහ channel එක subscribe කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මාව සම්බන්ධ කරගන්න Facebook හරහා නැත්නම් මගේ නම්බර් එක දාන්න. ඒකට WhatsApp අංකයක් වෙනම සහ දුරකථන ඇමතුම් සඳහා වෙනම අංකයක් මම ඇතුළත් කරලා තියෙනවා.